හෙල්ලෝ ගායිස් ඉතින් කොහොමද ඕගලන්ට ඉතින් ගායිස් මට හෙරොයික් ගහන්න තව එකම එක තරුවයි ඕනේ. ඉතින් අපි ගහන්න බලමු අපිට පුළුවන් වෙයිද හෙරොයික් ගහන්න නැත්තම් අපි පෙරදෙයිද මොනවා වෙයිද කියලා මාසයක් තිස්සේ බදාගෙන ගහනවා ගේම් එක. කියන්නේ හෙරොයික් ගහන්න ඩයමන්ඩ් එකේ එක තරුවයි ඕනේ. මම මේ 100 සැරයක් විතර මේක රෙකෝඩ් කරලා තියෙන්නේ. 100 සැරයක් විතර රෙකෝඩ් කරනවා ඩිලීට් කරනවා. මොකද පරාදිනවනේ. දාලා දෙන්නේ නැහැ නේද උඩ. අදවත් බලමු ගායිස් දිනන්න පුළුවන් වේද කියලා. අපි ගැම්මෙන් යනවා ගායිස්. හෙඩ් හන්ටර්ස්ලා 3 දෙනයි හෙඩ් එක්ස්පර්ට්ස්ලා එක්කෙනයි. මං හිතන්නේ අපිට මැච් එක ගහන්න පුළුවන් වෙයි කියලා. බලමු ගායිස් මේ සැලෙන්නේ නැතුව ගහමු අපි. අපි සැලෙන්නේ නැහැ ගායිස්. මේ අපි සැලෙනවාද කියන්නකෝ. 100 සැරයක් හරි පෙරදිලා අපි ගේම ගහන්නේ. දැන් දැක්කනේ. ඇත්තට කියන්නේ ගායිස් මම ඩයමන්ඩ් 4 එකේ අන්තිම තරුවේ ඉන්නේ. ඒකෙන් මට තරුවා යෝනේ හෙරොයික් ගහන්න. නෑ ගහන එක පෙරදිනවා හරිනේ. මෙතන වලියක් ගායිස්. අපි යාළුවෙක් කිල් එකන මැදින් පයිමු. ඔන්න ඕකට කියන්නේ ගායිස් මැදින් පයින්නවා කියලා. අන්න දැක්කද? ඔන්න ඕකට තනි කර කියන්නේ මැදින් පයින්නවා කියලා. හරිනේ. අන්න අර කවුද ඉන්නේ මැදින් පැන. ඕ මටත් ගහනවා ඒ. හරි ගායිස් ඩබල් කිල් පළවෙනි එක දින්න ගායිස්. මේක සන්තෝෂ වෙන්න එපා ගායිස්. ඊළඟ එක පෙර දෙන්න පුළුවන්. මට සිහි වෙනවා ගායිස්. මේ නැත්නම් පොඩ්ඩක් අමාරුයි ගායිස්. මේකේ මොලෙන් ගන්න ඕනේ ගේම් හරිනේ. අර මෙතන ඕගලන්ට පේන විදිහට රවුන්ඩ් දෙකක් තියෙනවා නිල් පාට නිකන් අර ට්‍රාන්ස්පෝර්ට් වෙනවා වගේ. ඒක දින ගායිස් ට්‍රාන්ස්පෝර්ට් වෙන හරිනේ. එතනට ගිහින් ට්‍රාන්ස්පෝර්ට් වෙන බටන් එක ගිහුවම ට්‍රාන්ස්පෝර්ට් වෙනවා අර අනිත් පැත්තට හරිනේ. මං එතනින් ට්‍රාන්ස්පෝර්ට් වෙන්නේ මං හැංගිලා ඉන්නවා මෙතනට වෙලා. ඊට පස්සේ ගායිස් මේ මට දිනට හැකිනේ ගායිස්. මට ඕනේ ගායිස් මේ මම මේ පෙරදුනත් කමන්නේ ගායිස්. මට ඕනේ මම කිල් උනත් මම මැරුණත් මගේ කට්ටිය ගහන්න මට ඇති ගායිස්. මොකද මට කොහොම හරි හෙරොයික් එක වැදෙනවනේ එතකොට. බලමු ගායිස්. අපි 3 දෙනාම හරි ගායිස්. හරි එක්කෙනෙක් නොක් වෙලා ගයිස්. මට කරන්න දෙයක් නැහැ. මම මෙතනටලා හැංගිලා ඉන්නවා ගයිස්. හරිනේ. අර ඔයගොල්ලන්ගේ දෙන්නෙම මැරිලා අපේ දෙන්නෙක් නොක් වෙලා මමයි තව එක්කෙනා ඉන්නේ. අර ඔයගොල්ලන්ට පේන තුන්වෙනිය වහලා ඉන්නවා රතන. අර එන්නේ. අන්න එයයි මා විතරයි ඉන්නේ. අනිත් දැන් එක්කෙනෙක් මැරිලා. එක්කෙනෙක් නොක් වෙලා ඉන්නවා. යන්න බෑ ගයිස් මේ මොකද ගහන් හරි මටත් ෂොට් එකක් දුනොත් ගයිස් ඒක අරයා තනියෙන් ගහන්න බෑ ගයිස්. දෙන්නයි හරි බලමු මොනවා වෙයිද කියලා. හරි අපේ කෙනා කනවා ගයිස්. අයියෝ අර මෙඩිය දාගන්න ගමන් කනවනේ ගයිස්. හරිනේ. අරයා නොක්කුණා. හරි අඩේ ගයිස් අරයා කිල් වුණා ගයිස්. හරිනේ. මට අම්මෝ ගයිස් හොඳ වෙලාවට ගයිස් හොඳ වෙලාවට එකෙක් කිනවා. ඕ හරි ගයිස් තව එක්කෙනා ඉන්නේ. මේ ඇතිද ගයිස් මෙඩිය අඩු සියාවට මූ පැනලා ගැව්වා ගියාන්කෝ. ෂීට් ගයිස් නෝ කයිද බං කෑවොත් ඉතින් අදත් ගේම් ප්ලේ එක නෑ තමයි. රෙකෝඩ් කරනවා ඩිලීට් කරනවා. ඕක තමයි රස්සාව මේ මාස ටිකේ මාසෙන් මං කරේ රෙකෝඩ් කරනවා ඩිලීට් කරනවා. මුකුද ගයිස් අර මේ පරදින එක දාලා වැඩක් නෑනේ. දිනන එකක් එනකම්ම ගහනවා. හරිද ගයිස් මේ අද ගැවුවා මම විනාඩි 50ක ගේම් ප්ලේ එකක්. ඒක ගහන එකේ පරදිනවා හරිනේ. කොහෙන් හරි වැදුන ෂොට් එකක්. අපි ගිනි දැල්ල දාගමු. ගයිස් ඔයගොල්ලෝ මේ යනවා නම් ස්කින් වලට මේ ගිනි දැල්ල දාගෙන යන්න. එතකොට අපිට ගහන්න ලේසි කියන්නේ ගයිස්. ඒ කියන්නේ අපිට මෙඩිය හම්බ වෙනවා ඒක දාද්දි. අයියෝ ගයිස් අරෙන් මේ අපිව කිල් කරා. කවන්නේ ගයිස් අපේ දෙන්නෙක් ඉන්නවා. බලමු මේ
අපිට ගහන්න පුළුවන් වෙයිද කියලා. පොඩි guys. Guys nice. ඒ කිල්ල ඇත් හරි guys. හරි guys. Yes guys. දින්න guys. ඔඩෝ සිරාට guys. Yes මැච් දෙකක් දින්න guys. ඉතුරු ටික පෙරදුනොත් තමයි ඉතින්. අනිවාර්යයෙන්ම මතක් කරන්නත් ඕනේ මේ අද මගේ පළවෙනි වීඩියෝ එක guys. ඔයගොල්ලෝ like කරලා subscribe කරලා නැත්නම් subscribe කරලා මට sub එකක් දෙන්න. හොඳට එනවා guys. net එක අපේ පැත්තට තමයි ගොඩක්ම තියෙන්නේ match එක. මේ කොහෙද මට ට්‍රැක් කරලා guys. තුන් දිනක් යනවා අපේ පැත්තට. මයි තා දෙන්නෙකුයි. එතකොට ලේසි guys අපේ match එක ගහන්න. ඔයගොල්ලෝ යනවනම් ස්ක්වොඩ් එකත් එක්ක යන්න guys. මොකද නැත්තම් අපි කියන්නේ අපි කන අවස්ථාව වැඩි guys මේ ස්ක්වොඩ් එකත් එක්ක ගියේ නැත්තම් තනියෙන් ගියොත් මෙන්න මේ අනිත් පැත්තෙන් මගේ අපි තුන් දෙනා අපේ අනිත් කට්ටියම ගියේ අනිත් පැත්තෙන්. මම විතරයි මේ පැත්තෙන් ආවේ. එතකොට මං කනවනේ guys. එතකොට කන්නේ මොකද මේ පැත්තේම තුන් දෙනෙක් ආවනේ guys. මේ පැත්තේම තුන් දෙනෙක් ආවා. දැක්කනේ ඉතින් අපේ කට්ටිය ගැහුවා. මං ගගහයිදි තමයි මැදට බැන්නේ. කවන්නේ guys. කොහොම හරි මේ අර ඉස්සෙල්ලා මැච් එකක් ගැහුවා නම් අපි දිනනවා. පරාදේ guys. අරයට ගැහුවා නම් guys මේ දැන්ට අපි heroic ගැහුවා. මගේ මූණ කමනේ guys. මං අර ගිනි දැල්ලේ හිටියේ නෑනේ. මම බය හිටියේ guys. අර ආවොත් ඉතින් කොහොමද ඉවරයිනේ වැඩේ කියලා. බලමු guys. මට හරියට ප්ලේන් කරන්නත් බැරි වුණා මේ ටිකේම. ඉස්සෙල්ලා මැච් එකේ කිල් දෙකක් ගත්තා. ආයෙත් කිල් ටිකක් ගන්න බැරි වුණා. මොකද මේ පැත්තෙන් ඇවිල්ලා ගන්නවා. ඒක අමාරුයි guys. හරි guys. කවුද පිටිපස්සේ පිටිපස්සෙන් ගැහුවා guys. අයියෝ අඬෝ සිරාඩ. guys පිටිපස්සෙන් ඇදුනා. වරගලන්ගේ දෙන්නයි guys ඉන්නේ. හරිනේ. මෙයයි තව එක්කෙනෙකුයි. හරිනේ. හොඳයි ඉතින් අපිට බලමු අපි මේක ගහයි දීලා ගැව්වොත් තමයි ඉතින් හොඳ. ගෝල දිනනවනේ guys අපි. මේ කඩයි දන්නේ. කැඩුවා guys. මොකද්ද guys මේ කරන්නේ? මොට උඩු. යකෝ අඩු දින අඩු just guys. අඩු සිරෝඩ heroic යකෝ heroic. මොට අඩු සිරෝඩ. මොට උඩු guys. heroic යකෝ. yes යකෝ. yes යකෝ මාසයක් බදාගෙන ගැහුවා යකෝ. මාසයක් බදාගෙන ගැහුවා heroic. හරි අපි එකපාරක් heroic ගැහුවා guys. nice. අම්මෝ හොට්ට සතුටුයි guys. අම්මෝ මං අහලා තියෙන guys මේ මං එනේ අපේ යාළුවෝ ගහනනේ. ඒගොල්ලෝ heroic ගැහුවා. මේගොල්ලන්ට අර emote එකක් හමු වුණාලු heroic වලට. අපි බලමු අපිට තම්බෙලි කියලා emote. ඔඩෝ සිරාට guys මට පට්ට සතුටුයි ඈ. ඔය දිනේ guys emote හරිනේ. ඕකොළු emote. nice. මොකද දන්නේ guys. කො guys නෑනේ. අපේ rank එක අප් වෙලා අපේ යාළුවන්ගේ. guys මේ මන් දෙයක් කියන්න ඕනේ මේ VKX legend කියන එක කියලා දැන් මම පෙන්නන්නම් යාව මේ දරු 23ක් ගහලා ඉන්නේ VKX legend කියලා එක්කෙනෙක්. අන්න එයාගේ account එක බෑන් වෙලා මෙන්න මෙයා. හරිනේ. heroic කර දරු 23ක් තියෙනවා. මේ ඉතින් එයාගේ බෑන් දුන්න නිසා දැන් එයාට මම account එක දුන්නා. අපි දෙන්න එකට ගහන්නේ දැන්. එයාත් ගහනවා මමත් ගහනවා. ඔන්න ඔක තමයි guys දැන් ඉන්නේ. හරිනේ.
දැන් ඉතින් එයා ගහන්න වෙන මට ගහන්න බෑ. ඕක තමයි වෙන්නේ. හරිනේ. කන්නේ guys. හොඳයි. රිමෝට් එක මෙතනින් දාගමු. ඩවුන්ලෝඩ් කරන්න කියලා තියෙනවා. අපි ඩවුන්ලෝඩ් කරමු. එයාගේ ඇයි දන්නේ බෑන්ලා තියෙන මට ඊ කියන මේ ඔයාගේ account එක Google ද Face ද කියලා. මං කිව්වා මේ Google කියලා. ඊට පස්සේ මේ කිව්වා මට account එක දෙන්න බැයිද කියලා. මං කිව්වා අනේ බෑ කියලා කිව්වා මුලින්ම. ඊට පස්සේ මේ ඉතින් පව් කියලා ඉතින් මං දුන්නා ඉතින් මේ දැන් ඉතින් එයායි මා එකතු වෙලා ගහන්නේ. එයා ගහන විදිහට guys මේ ආයෙත් හෙඩ් පාලනවා guys. එයා මේ level 64 දැක්කනේ ඉතින් මම ඊට මටත් හිතුණා ඉතින් මෙයා මරු කියන්නේ මේ මෙයා මරු කියන්නේ guys. ඒක හෙඩ් පාලනවනේ මට හෙඩ් එක්ස්පර්ට් බෑජ් එක හම්බෙයි ගොඩක් වෙලාවට. එයාටත් තිබ්බ හෙඩ් එක්ස්පර්ට් බෑජ් එක මේ මම ඊළඟ වීඩියෝ එකේ පෙන්නන්නම් එයාගේ account එක. ඊළඟ වීඩියෝ එකේ මම එයාගේ account එක ගැන විශේෂ රිවිව් එකක් ගේන්නම්. මේක වෙනස් කරලා මේ මම වෙනස් කරනවා. ඒගම මේ කතාවත් අහගන්න guys. මම එයාගේ account එක ගැන විශේෂ මෙව්වක් ගේනවා. ඊට පස්සේ මම දැන් කීටි guys මේ ඉතින් දැන් මෙයා ඔහොම ගහුවොත් guys මගේ level ඉම්මන්ට අප් වෙයිනේ ඉතින්. ඒ නිසා මම ඉතින් දුන්නා. යාළුකමට දුන්නා. මේ ඉතින් එයා ගහනවා කියන්නේ පලනවා guys. එයා ඉතින් desert ad එක ගන්න. ඊළඟට එයාගේ counter එක ගෙනල්ලා මේ ඊට පස්සේ මම වෙනත් නිකන් කස්ටම් එකක් ගේන්නම්. ඊට පස්සේ අපි ක්‍රිකට් ප්‍රසන්දෙට බහිමු. ක්‍රිකට් ප්‍රසන්ද කියන්නේ ඒක ඉස්සරහට බලමු. දැන්ට මේක බලන්න. ඉතින් මම මේ නිකන් හදන්නේ guys. මේ නිකන් කියන්නේ නිකන්. මේක මම ඊට පස්සේ හරියට හදාගන්නම්. නිකන් මම හදන්නේ මේ හරි ඉතින් මේ ඔන්න ඔහොම තමයි guys. හරිනේ. දැන් මට හෙඩ් හන්ටර් බැජ් එක තියෙන්නේ. හෙඩ් එක්ස්පර්ට් හම්බෙයි. එයා ගැහුවොත් එයා ඊයේ රෑන්ක් අප් කරලා තිබ්බ හොඳට මේ ඔක්කොම වෙනස් කළාගේ මේ මෙතන බෝඩ් එකත් එයා වෙනස් කරලා තින්නේ මේ අද උදේ guys සොනස්කෝ එක අප්පුනේ මාසයක් තිස්සේ බලාගෙන ඉවුවා. කොහොම හරි දින්න guys සතුටුයි. ඉතින් අද වීඩියෝ එක හැමෝම subscribe කරන්න. bye.